ඒ දවස්වල තමයි ගොඩක් තායිලන්ඩ් වල එක එක දේවල් මේ ඉන්න යාළුවෙක් eSIM එකක් ඇක්ටිව් කරගත්තා. හායි ඉතින් කොහමද ඔයාලට? මේ අවුරුද්දේ අපි යන පළවෙනි ටුවර් එක තමයි අපි මේ යන්න හදන්නේ. ඉතින් අපි මේ පාර තෝරගත්තේ යන්න අතීතයේදී සියම් දේශය කියලා හඳුන්වපු ලස්සන රටට. ඒ තමයි කවුරුත් දන්න තායිලන්තේ. ඒ වගේම තමයි අපේ ටියාෂා බබා යන තුන්වෙනි රට. එයාටත් දැන් ටිකක් ට්‍රැවල් කරලා පුරුදු නිසා කොහේ හරි යනවයි කිව්වහම එයා තමයි වැඩිපුරම ආසාවෙන් ලෑස්ති වෙන්නේ දැන්. පේනවනේ එයාගේ චූටි බෑග් එකත් අල්ල කරගෙන යන ලස්සන. ආජන්සිය කමින් වෑ. අපේ ෆ්ලයිට් එක තිබ්බේ උදේ 8ට. ඉතින් අපි උදේ 6 විතර වෙද්දි කොලලම්පුර එයාපෝට් එකට ගියා. සෙල්ෆ් කවුන්ටර්ස් වලින් චෙක් ඉන් වෙලා බෝඩින් පාසස් උත් අරගත්තා. අපි අද්දි බැගේජස් ගත්තේ නෑ මොකද තුන් දෙනාටම හෑන්ඩ් ලගේජස් තියෙන නිසා. නමුත් අපි එද්දි එක බැගේජ් එකක් දාගත්තා අරන්. අපි එයාපෝට් එකට ආපු නිසා අපේ බබා හිතාගෙන ඉන්නේ අපි ශ්‍රී ලංකාවට යන්න එනවා කියලා. අපිට යන්න තියෙන්නේ දොම්මියොන් එයාපෝට් එකට බැංකොක් වල තියෙන. පැය එකහමාරක් විතර ෆ්ලයි කරන්න තියෙනවා කොලලම්පූර් ඉඳලා. අපේ ටියාෂා බබා නම් ඉතින් නැග්ග ගමන් දොයිය ගත්තා. ඒ තායිලන්ත ටුවර් එක ගැන කිව්වොත් අපි දවස් 11කට තමයි යන්නේ. දවස් 11ක් නයිට් 10ක් විදිහට. දවස් 7ක් බැංකොක් වල ඒ වගේම දවස් 4ක් පතායා වල ඒ විදිහට තමයි අපි හිතාගෙන ඉන්නේ ට්‍රැවල් කරන්න. ඔන්න දැන් ඉතින් බැංකොක් වලින් ලෑන්ඩ් කරන්න ළඟයි. මේ කොළ පාටට හරිම ලස්සනට පේන්නේ තායිලන්තේ තමයි. ඉතින් බලන්න හරිම ලස්සනයි උඩින් නම් බලද්දි. හරි කොළ පාටයි. ගෙම තමයි වලාකුළු අස්සෙන් බලද්දිත් හරිම ලස්සනට පෙනුණා. අපි දැන් ඉන්නේ කොහෙද බබා? තායිලන්ඩ් වල. දොම්යන් එයාපෝට් එකට ආවේ. Yes. තායිලන්ඩ් අපාලු. තායිලන්ඩ් අපා? ඕනේ. ඉතින් අපිට තායිලන්ඩ් වලට වීසා ෆ්‍රී. යම් ඉස්සරහට. ඉතින් මේ සංග්‍රහ කරන එකයි ඔක්කොමත් එක්ක අල්ල තමයි අපි තායිලන්ඩ් වලට ආවේ. මොකද මේ දවස්වල තමයි ගොඩක් තායිලන්ඩ් වල එක එක දේවල් තියෙන්නේ. ඉතින් බලමු අපි දැන් ගොඩක් තැන් වල ඇවිදින්න බලාගෙන ආවේ. දවස් 10ක් අපි ඉන්න තායිලන්ඩ් වල. ඉතින් ඔයාලත් අපිත් එක්ක යන් අපි යන තැන් වලට හැමතැනටම අපි ඔයාලත් එක්ක යන්න. මේ ඉන්න යාළුවෙක් මෙන්න බලන්න මෙයා මේ ක්ලීන් කරන කෙනෙක්. එයා හරි ෂොක්. මිස් තායි නිව් ඉයර් එකට එයාටත් මල් මාලෙකුත් දාලා මේ දැක්කද බබා? ෂොයිනේ. ක්ලීනින් රොබෝ කෙනෙක්. යා let's go. bye. අපි ඩොලර් අරන් ආවේ නැහැ. මෙහි ATM එකකින් එකපාරම තායි බාත් විත්ඩ්‍රෝ කරලා ගත්තා අපි. එතකොට අපිට ඇඩ් උනේ තායි බාත් 220ක ATM charge එකක් විතරයි. මේක ATM එකේ රේට් එකත් හොඳ රේට් එකක් තිබ්බා. ඒ නිසා අපි ATM එකෙම තමයි එකපාර විත්ඩ්‍රෝ කරලා ගත්තේ සල්ලි. ඒක අපිට වාසි වුණා මං හිතන්නේ. අපි සිම් බලන්න ගියා ඒත් මේ ටිකක් ගණන් මේ තායි බාත් 500 ගණක් 10කට වෙන්නේ. ඉතින් අපි බැලුවේ eSIM එකක් ඇක්ටිව් කරගන්න. එයාපෝට් එකේ තිබ්බ සිම් පැකේජස් ටිකක් ගණන් 400ක් 500ක් වගේ වෙනවා. ඉතින් ඒකට 4000 5000ක් වගේනේ. ඉතින් අපි ඒ නිසා trip.com එකෙන් eSIM එකක් ඇක්ටිව් කරගත්තා. eSIM එකට අපිට උනේ රුපියල් 1500ක් වගේ. ඉතින් අරක ගන්නවට වැඩිය eSIM එකක් ඇක්ටිව් කරලා පාවිච්චි කරන එක ටිකක් ලාභයි. ඉතින් ඒකට පොඩි ගාණක් රීලෝඩ් කරගත්තාම ඇතිනේ. මොකද හැමතැනම Wi-Fi තියෙනවා පාවිච්චි කරන්න free Wi-Fi. අපි SIM එකත් ඇක්ටිව් කරගෙන ඒ වැඩ ටිකත් කරගෙන ඉවර වෙලා ටැක්සි එකක් දැම්ම හොටෙල් එකට යන්න. අපි ගොඩක් යූස් කරේ බෝල්ටුයි ග්‍රෑබුයි තමයි. බුක් කරපු හොටෙල් එක තිබ්බේ එයාපෝට් එකට ටිකක් ළඟම. ඉතින් අපි වේලාස්සන තමයි හොටෙල් එකට ආවේ චෙක් ඉන් ටයිම් එකට කලින්.
ඒත් එයාලා එලි චෙකින් වෙන දුන්නා අපිට බබත් හිටියනේ ඒ නිසා. අපි යනවා කෑම කඩයක් හොයාගෙන කන්න තරම් මෙතන 7-11 නම් මෙතන පැත්තේ හරියට තියෙනවානේ. අපි ආව කෑම කන්න බලමු. අපි එද්දි පාර දෙපැත්තේ නම් තිබ්බාර පොඩි බයිසිකල් වල වගේ කෑම තියාගෙන ඒත් ඉතින් අපි ඒවලින් ගත්තේ නෑ ටිකක් බයයිනේ ආපු ගමම්ම ඒ වගේ කාලා බඩේ අමාරුවක්වත් හැදුනොත් ඒ නිසා අපි කඩයක්ම හොයාගෙන ආවා. අපි ගත්ත කන්න ෆ්‍රයිඩ් චිකන්. අපි ආවේ පාරේ තිබ්බ පොඩි රෙස්ටෝරන්ට් එකකට. ඒත් එතන හරිම පිරිසිදුයි. ඒ කියන්නේ පොඩි රෙස්ටෝරන්ට් එකක් වුණාට හරිම පිරිසිදුයි කෑම දෙන විදිහ, එයාලා කෑම හදන විදිහ උනත් හරිම පිරිසිදුයි. අනික මෙතන කෑමත් ගොඩාක් රසට තිබ්බා. අර අපේ කටට හුරු විදිහටම තිබ්බා ඉතින් කෑම ටික. අපි දැන් අයිකොන්සියම් එකට යන්න හදන්නේ ටැක්සි එකක් දාගෙන. ඉතින් අපි ගිහින් බලමු අයිකොන්සියම් එක පැත්තේ මොනවද තියෙන්නේ කියලා. ටැක්සි එකේ දැන් අපි අයිකොන්සියම් එක ගාවට යන ගමන් ඉතින් මේ තමයි බැංකොක් වල පාරවල් තියෙන විදිහ. මෙන්න මෙහෙම තමයි ඉතින් බැංකොක් වල පාරවල් තියෙන්නේ. අපි මේ පාරවල යද්දි දැකපු දෙයක් තමයි මෙන්න මේ කරන්ට් වයර් හැම තැනම එක ලයින් එකකින් ගොඩාක් වයර්ස් ගිහින් තියෙනවා. මට නම් සමහර වෙලාවට ඒවා යටි යදි බයත් හිතුණා ඔලුවටවත් කඩ වැටෙයිද කියලා. නැහැ ඉතින් එහෙම වෙන්නේ නැතුව ඇති. ඒකනේ ඒ විදිහට හදලා තියෙන්නේ ඉතින්. ඒ වගේ මේ පාරවල යද්දි දකින්න දෙයක් තමයි ඉතින් හැම තැනම මසාජ් සෙන්ටර්ස්, ඒ වගේම වීට් ෂොප්ස් ගොඩාක් තියෙනවා. බැංකොක් ඇතුලේ තියෙන ට්‍රැෆික් එක ගැන කිව්වොත් ඉතින් හොඳටම ට්‍රැෆික් එක තියෙනවා. පොඩි දුරක් යනුණත් අනිවාර්යෙන් පැයක් හමාරක් නම් යනවමයි අනිවාර්යෙන්ම. දැන් අපි අයිකොන්සියම් එකට ආවා. අපිට මේන් ගේට් එකෙන් ඇතුළට යන්න බැරි වුණා සංක්‍රාන්ත නිසා. වෝටර් ෆෙස්ටිවල් එකේ ඒ පැත්තේ තිබ්බේ. ඉතින් අපි අනිත් ගේට් එකෙන් තමයි ඇතුළට ගියේ. තායිලන්ත කියන්නේ ඉතින් බෞද්ධ රටක් නේ. යාලා ගොඩක් මේ බුදු පිළිම වලට වන්දනා කරනවා. ඉතින් මේ මෝල් එක ඇතුළෙත් ගොඩක් සෙනඟට වන්දනා කරන්න බුදු පිළිම ගොඩක් තියලා තිබ්බ තැන් වල. මේ අපි ගිය දවසේ කියන්නේ අවුරුදුත් එක්කනේ අපි යද්දි. ඉතින් එදා ගොඩාක් සෙනඟ හිටියා මේ මෝල් එකේ. අනික අප්‍රේල් වල තමයි ගොඩාක් ෆොරිනර්ස්ලා ටූරිසම් වැඩිම තායිලන්තේ. මොකද සංක්‍රකන් සමරන්න ගොඩාක් කට්ටිය එනවා තායිලන්තෙට. ඒ වගේම තමයි ඉතින් මේ අයිකොන්සියම් මෝල් එක ගොඩාක් ප්‍රසිද්ධයි. බැංකොක් වල තියෙන ලොකු මෝල් එකක්. ඒ වගේම ෆොරිනර්ස්ලා අතරත් ගොඩාක් ප්‍රසිද්ධ මෝල් එකක් මේක. මේ මෝල් එක ඉස්සරහින් චවපාරයා රිවර් එකේ යනවා. ඒ වගේම මේ මෝල් එක ඇතුලේ ඉන්ඩෝ ෆ්ලෝටින් මාකට් එකක් තියෙනවා. එතනත් ඒ වගේම ගොඩාක් පිළිම තියලා තියෙන තැනක්. ඉතින් සෙනඟට ඇවිත් වන්දනා කරන්න පුළුවන් මෙතන. ඒ වගේම තමයි පැන්නාවන්නත් පුළුවන්. මෙතන ඉතින් මෝල් එකක් වුණාට ගොඩාක් තැන්වල ඉතින් මේ වගේ පිළිම තියලා තියෙනවා වන්දනා කරන්න. මේ මෝල් එකේ ඉතින් ඔක්කොම තියෙන shopping කරන්න තමයි හැම තැනම ඉතින් shopping කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි රෙස්ටෝරන්ට්ස් ගොඩාක් තියෙනවා මේක ඇතුලේ. අර ෆ්ලෝටින් මාකට් එක තියෙනවා, ස්ට්‍රීට් ෆුඩ් වගේ ඒවා තියෙනවා හැම තැනම. මේක තමයි බැංකොක් වල තියෙන ලස්සනම මෝල් එක. ඒ කියන්නේ ඉන්ඩෝ එක ගොඩාක් ලස්සනයි. ඒකේ ඇතුලේ එක දේවල් ලස්සනට හදලා තියෙනවා. එක විදිහට ආකිටෙක්චර් එක හරිම ලස්සනයි. ඉතින් මෝල් එක ඇතුලේ ලොකුවට ෆොටෝ ගන්න හම්බුන්නේ නැහැ, වීඩියෝ කරන්න එහෙම. මොකද ගොඩාක් සෙනග හිටියා, ක්‍රවුඩ් එක වැඩි ඒ වෙලාවේ. සෙනග ඉතින් හැමතැනම මෙච්චරටම වැඩි සංක්‍රාන්ත නිසා. නමුත් ඉතින් අර හොඳම දවස් තමයි තායිලන්ඩ් යනවා නම් අප්‍රේල් මාසේ. නමුත් ඉතින් සෙනග ඉතින් හැමතැනම වැඩි ගොඩක්. මොකද ඉතින් ගොඩක් සෙනග ඉන්නේ, ගොඩක් හැපනින් දේවල් ඉතින් තියෙන්නේ දවස් වලට නිසා. වෝටර් ෆෙස්ටිවල්ද එක පැරඩ් එහෙම තියෙන ඉතින් ඒ දවස් වලට නිසා ඉතින් සෙනග එනවා ගොඩක් මෙහෙට. මෙතන ඉතින් එක ජාතියේ කෑම අරගෙන try කරන්න පුළුවන්. මොකද ගොඩාක් කෑම ජාති තියෙනවා මෙතන. ගොඩාක් තායි කෑමක් තියෙනවා, ඒ වගේම වෙන වෙන ජාතියේ කෑමක් තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන ඇඳුම් කඩවල් තියෙනවා, ඒ වගේම සෝනිය ෂොප්ස් එහෙමත් තියෙනවා ගොඩක්. හැබැයි අපිට හිතෙන්නේ මෙතන චුට්ටක් ඒවා නම් ගණන් වැඩි වගේ. සාමාන්‍ය වෙන ෂොප් එකකින් ගන්නවට වැඩිය චුට්ටක් ගණන් වැඩි වගේ. මොකද ෆොරිනර්ස්ලා එහෙම ගෙනවනේ මෙතෙන්ට ගොඩක්. ඒ නිසා ඉතින් අපිත් මෙන්න මේක අරන් try කරා. අවුලක් නැහැ, හොඳට තිබ්බ හැබැයි ඒක. එනවාද වෙසක් කූඩුව එල්ලලා තමයි මෝල් එක ඇතුලේ ගොඩක් සරසලා තියෙන්නේ උඩ. හරිම ලස්සනයි ඉතින් මුළු මෝල් එකම ඒ වගේ සරසලා තියෙනවා හරිම ලස්සනට. ඉතින් මෝල් එක ඇතුලේ ඇවිදින්න තැන් ගොඩාක් තියෙනවා.
ගොඩක් ඉතින් ෂොපින් තමයි තනිකරම වගේ තියෙන්නේ. අපි ඉතින් ඇවිදින්න ගියේ නෑ හැමතැනම. මොකද අපේ බබාට නිින්ද ගියා ඒ වෙලාවේ. අපි මේ මේන් ගේට් එකෙන් එළියට බැස්සේ චව්පාරයා රිවර් එක පැත්තට යන්න ඕනේ කියලා. මොකද රිවර් ක්‍රූස් එකේ යන්න පුළුවන් නම් අපි ඒ වෙලාවෙම යමුයි කියලා හිතාගෙන මේ රිවර් ක්‍රූස් එක මෙතනිනුත් පටන් ගන්නවා. ඒ වගේම තමයි ඒ කියන්නේ එස්ටේට් එක පැත්තෙනුත් පටන් ගන්නවා. ඉතින් එහා පැත්තට යන්න නම් මෙතනින් බෝට් එකක් අරගෙන යන්න ඕනේ. ඉතින් අපිට මෙතන ඉඳලා බෝට් එකක් අරගෙන එහා පැත්තට යන්නවත් ටැක්සි එකක් දාගෙන එහාට යන්නවත් බෑ. ඒ තරමට ක්‍රවුඩඩ්. එළියට බැස්සොත් ට්‍රැෆික් එක වැඩි සෙනග නිසා. ඉතින් අපි හිතාගත්තා මේ වගේ සිටුේෂන් එකක් තමයි ඉතින් මේ කාලේ ආවොත් තියෙන්නේ කියලා. අපි එච්චරම ලොකුවට හිතුවේ නෑ. ඒත් ඉතින් වෝටර් ෆෙස්ටිවල් කාලේ ආවොත් ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. අපි ආවෙත් ඉස්සරහ පැත්තෙන්. ඉතින් මේ හරිය තමයි සෙනග වතුර ගහගන්නේ. වෝටර් ෆෙස්ටිවල් එක ඉතින් මේ හරිය තමයි තියෙන්නේ. ඒ හරියෙන් යන ඕන කෙනෙක්ට යාලා වෝටර් ගන්න එකෙන් වතුර ඉතින් විදිනවා. කාට වතුර වැදුනත් ඉතින් යාලට කවන්න නැහැ. ඉතින් යාලා වතුර ගහ ගන්න අයනේ. ඒ නිසා ඉතින් අපිත් වතුර නාන්න බලාගෙනම තමයි ඉතින් යන්න ඕනේ ඇවිදිද්දි. අපි ඉතින් වතුර ගහ ගන්න බලාගෙන ආවේ නෑනේ. ඒ නිසා ඉතින් අපිට මෙතන හිටියොත් වතුර නාන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ඉතින් අපි හිතුවා හොටෙල් එකට යමුයි කියලා. මෙතන ඉන්නත් බෑ. මොකද රිවර් ක්‍රූස් එකට ය아가න්න විදියකුත් නැහැ අපිට. ඒ නිසා ඉතින් මේ විදිහට තමයි. මේක තමයි වෝටර් ෆෙස්ටිවල් එක තායිලන්ඩ් වල තියෙන. මාර ෆන් එකක් ගන්නවා. ඉතින් සෙනග ඇවිල්ලා මෙතෙන්ට ෆොරිනර්ස්ලා තායිලන්ඩ් කට්ටිය හැම ජාතියකම කට්ටිය ඉතින් මෙතෙන්ට ඇවිල්ලා හොඳට එන්ජොයි කරලා මාර ෆන් එකක් අරගෙන යනවා ඉතින්. ඒකට තමයි ඉතින් ගොඩක් සෙනග එන්නේ මෙහෙට මේ කාලෙට. ඉතින් මෙතන විතරක් නෙමෙයි සෙනග එක තැන්වලට එකතු වෙලා වතුර ගහ ගන්නවා. මේ අපි ට්‍රේන් එකෙන් බහැලා හොටෙල් එකට යන ගමන් එක තැනක. ඉතින් එතනත් මේ වගේ වතුර ලොකුවට ගහ ගන්න තැනක් තිබ්බා. එතනින් නම් අපි ගොඩක් නෑව හැබැයි යාලා ගොඩාක් අපුවන් වතුර ගැහුවා අපිටත්. එයාලට අදාළ නැහැ. ඉතින් පාරේ යන ඕනම කෙනෙක්ට වතුර ගහනවා. මේ වගේ ගන්ස් වල දාගෙන ඉන්නවා වෝටර් ගන් වල. ඒ වගේම ලොකු අර කෑන් පුරෝගෙන ඒ වලින් වතුර ගහනවා. සෙනගිත්තින් මේ සොංක්‍රන් වලට වතුර ගහගෙන ඉල්ලෙන් මේ ලොකු ෆන් එකක් ගන්නවා ඉතින්. ඉතින් හවස මේක පටන් ගත්තාම උදේ පාන්දර විතර වෙනකල් වතුර ගහ ගන්නවා කට්ටිය. අපේ තායිලන්ඩ් ටුවර් එකේ පළවෙනි දවස ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉවරුනේ. අපි දෙවෙනි දවස් යන ලස්සන තැන් බලන්න අපිත් එක්කම එකතු වෙලා ඉන්න. හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. බයි.